ඊළඟ මාතෘකාව නැනෝ තාක්ෂණය. නැනෝ තාක්ෂණය දියුණු වෙමින් පවතින විද්‍යාවක් වන අතර නැනෝමීටර මට්ටමින් සැලසුම් කිරීම, ගොඩනැගීම සහ ඉතා සියුම් ව්‍යුහ හැසිරවීම හා සම්බන්ධය. නැනෝ තාක්ෂණය දියුණු වෙමින් පවතින විද්‍යාවක් වන අතර නැනෝමීටර මට්ටමින් සැලසුම් කිරීම, ගොඩනැගීම සහ ඉතා සියුම් ව්‍යුහ හැසිරවීම හා සම්බන්ධය. නැනෝමීටරයක් යනු මීටරයෙන් බිලියනයකින් එකකි. නැනෝමීටරයක් යනු මීටරයකින් බිලියනයකින් එකකි. ඒ කියන්නේ 10 ඍණ 9යි මීටර. 10 ඍණ 9යි මීටර තමයි නැනෝමීටර් එකක් කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට නිර්වචනයක් වගේ එකක් දීලා තියෙනවා. ඒක ටිකක් මතක තියාගන්න. නැනෝ තාක්ෂණය යනු දර්ශීයව නැනෝමීටර් 100 ප්‍රමාණයට වඩා කුඩා ද්‍රව්‍ය හා උපකරණ, අණුක හා අන්තස්සෛලීය ව්‍යුහ ප්‍රමාණය ඇති. නැනෝමීටර් 100ට වැඩිය කුඩායි කියන්නේ අණුක හා අන්තස්සෛලීය ව්‍යුහ ප්‍රමාණය තියෙනවට. මෙන්න මේ දර්ශීයව නැනෝමීටර් 100 ප්‍රමාණයට වඩා කුඩා ද්‍රව්‍ය හා උපකරණ නිර්මාණය හා භාවිතයට තමයි නැනෝ තාක්ෂණය කියලා කියන්නේ. නැනෝ තාක්ෂණය යනු දර්ශීයව නැනෝමීටර් 100 ප්‍රමාණයට වඩා කුඩා ද්‍රව්‍ය හා උපකරණ නිර්මාණය හා භාවිතයයි. විශාල පෘෂ්ඨ පරිමා අනුපාතය නිසා ඉතා කුඩා අණුවල භෞතික හා රසායනික ගුණ විශාල අංශ වලට වඩා පැහැදිලි ලෙස වෙනස් වේ. ඒ කියන්නේ කුඩා වෙන්න අණුව කුඩා වෙන්න ඒකේ පෘෂ්ඨ පරිමා අනුපාතය විශාල වෙනවා. විශාල පෘෂ්ඨ පරිමා අනුපාතය නිසා මෙන්න මේ ඉතා කුඩා අණුවල භෞතික හා රසායනික ගුණ විශාල අංශු වලට වඩා පැහැදිලි ලෙස වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ පෘෂ්ඨ පරිමා පෘෂ්ඨයේ වර්ගඵලය පරිමාවෙන් බෙදුවහම එන අනුපාතය තමයි පෘෂ්ඨ පරිමා අනුපාතය කියලා කියන්නේ. ඒ බෙදීම වී. ඒ කියන්නේ අපි මේක මෙහිම තේරුම් ගන්න අමාරු නම්, ඒ කියන්නේ මේ අංශු වලින් තේරුම් ගන්න අමාරු නම් අපි බලමු අලියෙක් සහ මීයෙක් අර. අලියට වැඩිය මීයාගේ ඒ බෙදීම වී වැඩි. ඒ කියන්නේ පෘෂ්ඨ පරිමා අනුපාතය අලියට වඩා මීයාගේ වැඩි. ඒක නිසා මීයාගේ පරිවෘත්තීය ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. අලියට වඩා මීයාගේ පරිවෘත්තීය ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. අන්න ඒකෙන් පෘෂ්ඨ පරිමානුපාත කතාව තේරුම් ගන්න. එතකොට මෙන්න මේ අණුවලදී විශාල පෘෂ්ඨ පරිමා අනුපාතයක් තියෙන ඉතා කුඩා අණු නිසා ඒ අණුවල භෞතික හා රසායනික ගුණ විශාල අංශුවට වඩා පැහැදිලි ලෙස වෙනස් වෙනවා. නැනෝ තාක්ෂණික ලෝකය පිළිබඳ ප්‍රථම වරට අවබෝධ කරගනු ලැබුවේ ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙකු වන රිචඩ් ෆෝමන් විසිනි. 1959 දී තමයි නැනෝ තාක්ෂණික ලෝකය පිළිබඳ ප්‍රථම වරට අවබෝධ කරනු ලැබුවේ ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙකු වන රිචඩ් ෆෝමන් විසිනි. ජීවීන් සෑදී ඇති සෛල සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 10ක් පමණ වේ. ජීවීන් හැදිලා තියෙන සෛල සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 10ක් පමණ වෙනවා. කෙසේ වුවද උපසෛලීය ඉන්ද්‍රිකා මීට වඩා කුඩා වේ. මිනිසා විසින් තනන ලද කුඩාම නැනෝ අංශු වල මිනුම් 5 නැනෝමීටර් පමණ වූ සාමාන්‍ය ප්‍රමාණයේ ප්‍රෝටීන සමග සැසඳිය හැකියි. මිනිසා විසින් තනන ලද කුඩාම නැනෝ අංශු වල මිනුම් නැනෝමීටර් 5ක් පමණ වූ සාමාන්‍ය ප්‍රමාණයේ ප්‍රෝටීන සමග සැසඳිය හැකියි. මෙම සරල වූ ප්‍රමාණ සැසඳීම ඉතා කුඩා ඒකකයන් ලෙස නැනෝ අංශු යොදා ගැනීම පිළිබඳව අදහසක් දක්වන අතර එම ඒකක වැඩි බාධාවකින් තොරව සෛලීය යාන්ත්‍රණ විමර්ශනයට ඉඩ සලසා දෙයි. මෙම සරල ප්‍රමාණාත්මක සංසන්දනය මගින් නැනෝ අංශු ඉතා කුඩා ප්‍රෝබ්ස් ලෙස භාවිතයෙන් සෛලීය යාන්ත්‍රණය අන්වේෂණය කිරීමට වැඩි බාධාවකින් තොරව යොදා ගන්නා ආකාරය ගැන අදහසක් ලබා දෙයි. නැනෝ තාක්ෂණයේ දියුණුව පිටුපස ඇති ප්‍රබල මෙහෙයවීමේ බලය ලැබී ඇත්තේ ජීව ක්‍රියාවලි නැනෝ මට්ටමින් තේරුම් ගැනීමෙනි. නැනෝ තාක්ෂණයේ දියුණුව පිටුපස ඇති ප්‍රබල මෙහෙයවීමේ බලය ලැබී ඇත්තේ ජීව ක්‍රියාවලි නැනෝ මට්ටමින් තේරුම් ගැනීමෙනි.
නැනෝ තාක්ෂණය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට, ශක්තිය නිපදවීමට, ඉලෙක්ට්‍රෝනික හා යන්ත්‍ර නිර්මාණයට යොදා ගන්නා අතර නැනෝ තාක්ෂණය යොදාගන්නේ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න, ශක්තිය නිපදවන්න, ඉලෙක්ට්‍රෝනික හා යන්ත්‍ර නිර්මාණයට යොදා ගන්න අතර වර්තමානයේ එය විශාල ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එහෙත් ජීව විද්‍යාවේදී සහ වෛද්‍ය විද්‍යාවේදී නැනෝ අංශු භාවිතය වඩාත් සැලකිල්ලට ගෙන ඇත. නැනෝ තාක්ෂණය භාවිතයට ගන්නා වැදගත් අංශයක් වන්නේ වෛද්‍ය විද්‍යාවය. මිනිසාගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා නැනෝ තාක්ෂණයේ භාවිතය නැනෝ වෛද්‍ය විද්‍යාව ලෙස හැඳින්වේ. නැනෝ මෙඩිසින්. මිනිසාගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා නැනෝ තාක්ෂණයේ භාවිතය නැනෝ මෙඩිසින් එහෙම නැත්නම් නැනෝ වෛද්‍ය විද්‍යාව විදියට හඳුන්වනවා. ඒක මතක තියාගන්න. අංක 1 රෝග හඳුනා ගැනීමට, අංක 2 රෝග නිදානයට සහ අංක 3 රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා නැනෝ තාක්ෂණය යොදාගත හැකියි. නැනෝ මෙඩිසින් වලදී නැනෝ තාක්ෂණය යොදා ගන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. රෝග හඳුනා ගැනීමට යොදා ගන්න පුළුවන්, රෝග නිදානයට, ඒ කියන්නේ රෝගවලට හේතුව හොයාගන්න යොදා ගන්න පුළුවන්, ඊට පස්සේ රෝගවලට ප්‍රතිකාර කරන්න යොදා ගන්න පුළුවන්. ඊළඟ ඡේදයේ ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2 සහ සිල්වර් නැනෝ අංශු භාවිතා කර ආරෝග්‍ය ශාලාවල ශල්‍යාගාර සහ ශල්‍යාගාර උපකරණ ජීවාණුහරණය කරනු ලබයි. ටයිටේනියම් ඩයොක්සයිඩ් සහ සිල්වර් නැනෝ අංශු භාවිතා කර ආරෝග්‍ය ශාලාවල ශල්‍යාගාර සහ ශල්‍යාගාර උපකරණ ජීවාණුහරණය කරනු ලබයි. මෙම නැනෝ අංශු මගින් ක්ෂුද්‍රජීවීන් විනාශ කරයි. ශල්‍යාගාර තුළදී ක්ෂුද්‍රජීවීන් ඇතුළු වීම වැළැක්වීමට සිල්වර් නැනෝ ආලේපන භාවිතා කරයි. ප්‍රතික්ෂුද්‍රජීවී ආලේප සහ ක්ෂුද්‍ර පෙරහන්, ඒ කියන්නේ නැනෝ ෆීටර්ස් නිපදවීමට නැනෝ අංශු භාවිතා කරයි. ප්‍රතික්ෂුද්‍රජීවී ආලේප සහ ක්ෂුද්‍ර පෙරහන්. අපි මේ ක්ෂුද්‍ර පෙරහන් ගැන 9 වෙනි පාඩමෙත් කතා කරා. ප්‍රතික්ෂුද්‍රජීවී ආලේප සහ ක්ෂුද්‍ර පෙරහන් නිපදවීමට නැනෝ අංශු භාවිතා කරයි. ටයිටේනියම් ඩයොක්සයිඩ් සහ සිල්වර් නැනෝ පෙරහන් වෛරස වැනි ක්ෂුද්‍ර අංශු ඇතුළු වීම වළක්වයි. මේ නැනෝ පෙරහන් යොදා ගැනීමෙන් SARS රෝගීන් පරීක්ෂා කරනු ලැබේ. නැනෝ සංවේදක උපකරණ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට, රුධිරයේ ඔක්සිජන් මට්ටම සහ හෝමෝන සාන්ද්‍රණය නියාමනයට යොදා ගනී. නැනෝ සංවේදක උපකරණ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට, රුධිරයේ ඔක්සිජන් මට්ටම සහ හෝමෝන සාන්ද්‍රණය නියාමනයට යොදා ගනී. නැනෝ අංශු වලට අවහිර වූ දමනි යථා තත්ත්වයට පත් කිරීමටත්, පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරීමටත් හැකියි. නැනෝ අංශු වලට අවහිර වූ දමනි යථා තත්ත්වයට පත් කිරීමටත්, පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරීමටත් හැකියි. ප්‍රධාන වශයෙන් පිළිකා ප්‍රතිකාර සඳහා සමහර නැනෝ තාක්ෂණ ඖෂධ වෙළඳ පොලේ ඇත. විද්‍යාඥයන් රත්රන් අංශුවෙන් ඉතා සියුම් නැනෝ අංශු භාවිතයෙන් සපන් ඖෂධ ස්මාර්ට් ඩ්‍රග්ස් නිපදවා ඇත. මෙම ඖෂධ දේහයට හඳුන්වා දුන් පසු ඒවා මගින් පිළිකා සෛල වැනි විශේෂිත සෛල සොයාගෙන ඒවා ඉලක්ක කරමින් ද්‍රව්‍ය බෙදා හරි. ඒ කියන්නේ සාමාන්‍ය පිළිකා ප්‍රතිකාරවලදී දේහයේ අනිකුත් නිරෝගී සෛලත් ඉලක්ක වෙනවා ඉබේම. නමුත් මෙන්න මේ ස්මාර්ට් ඩ්‍රග්ස් නිසා හරියටම පිළිකා සෛලය විතරයි ඉලක්ක කරන්නේ. පිළිකා සෛල ඉලක්ක කරලා ඒ සෛල සොයාගෙන ගිහිල්ලා තමයි ඒ අදාළ ඖෂධ බෙදා හරින්නේ. උපකරණයක් යවා අතුරු ආබාධ අවම වනසේ විනාශ කර දමයි. පිළිකාවලට ප්‍රතිකාර කිරීම මගින් අතුරු ආබාධ අවම කරමින් හානි වූ සෛල, ඒ කියන්නේ පිළිකා සෛල වැනි ඉතා ශීඝ්‍රයෙන් හා කාර්යක්ෂම සූක්ෂම ලෙස විනාශ කර දැමිය හැකියි. අතුරු ආබාධ අවම කරමින් හානි වූ සෛල ඉතා ශීඝ්‍රයෙන් හා කාර්යක්ෂමව සූක්ෂම ලෙස විනාශ කර දැමිය හැකියි. පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා පාර විද්‍යුත් හරයකින් සමන්විත ගෝලාකාර නැනෝ අංශු භාවිතා කරයි. පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා පාර විද්‍යුත් හරයකින් සමන්විත ගෝලාකාර නැනෝ අංශු භාවිතා කරයි. මේවා නැනෝ ෂෙල්ස් නම් වේ. නැනෝ ෂෙල්ස් පෝලියෝ වෛරසයට වඩා මදක් විශාල වේ. මේ නැනෝ ෂෙල්ස් වල විශාලත්වය පෝලියෝ වෛරසයකට වැඩිය පොඩ්ඩයි ලොකු. ජෛව ප්‍රතිබිම්බනය බයෝඉමේජින් වැඩි දියුණු කිරීම සඳහාද රන් නැනෝ ෂෙල්ස් භාවිතා කරනු ලැබේ. ජෛව ප්‍රතිබිම්බනය කියන්නේ වර්ණ දේහවල විවිධ ජානවල පිහිටීම සෙවීම කියන එකම තමයි. ජෛව ප්‍රතිබිම්බනය කියන එකේ තේරුම වර්ණ දේහවල විවිධ ජානවල පිහිටීම් සෙවීම කියන එක. ජෛව ප්‍රතිබිම්බනය වැඩි දියුණු කිරීම සඳහාද රන් නැනෝ ෂෙල්ස් භාවිතා කරනු ලැබේ.
දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේදී දේහයට සවි කරන ලද උපකරණයකින් අවශ්‍ය මාත්‍රාව හා අවශ්‍ය කාලාන්තරවලදී ඉන්සියුලින් නිදහස් කළ හැකිය. වේදනාවට ප්‍රතිකාර කිරීමේදී සහ පාලනය කිරීමේදී නැනෝ තාක්ෂණයේ සාර්ථක භාවිතයන් සායනිකව හා පරීක්ෂණාත්මකව අධ්‍යයනයන්හිදී යොදාගෙන ඇත. එහිදී වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ නිදහස් කිරීමට නැනෝ වට්ටෝරුගත ලිපසෝම්ස් යොදා ගනී. වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ නිදහස් කිරීමට නැනෝ වට්ටෝරුගත ලිපසෝම්ස් යොදා ගනී. නැනෝ වාහක පද්ධති පහසුවෙන්ම වායු මාර්ගවලට එයාවේස් යන මාරු කළ හැකිවීම නිසා බොහෝ ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නැනෝ තාක්ෂණය යොදා ගනු ලැබේ. කියන්නේ අපේ ශ්වසන පද්ධතියට එහෙම මේ නැනෝ වාහක පද්ධති ලේසියෙන්ම ඇතුල් කරන්න පුළුවන්. නැනෝ වාහක පද්ධති පහසුවෙන්ම වායු මාර්ගවල මාරු කළ හැකිවීම නිසා බොහෝ ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නැනෝ තාක්ෂණය යොදා ගනු ලැබේ. විවා ජෙල් යනු HIV සහ HSV herpes simplex virus වළක්වා ගැනීම සඳහා සකසන ලද යෝනි මාර්ගයට ඇතුළු කරන ශුද්‍ර ජීවී නාශකයකි. එය ලිංගිකව එක්වීමේදී HIV සහ HSV කියන්නේ herpes simplex virus ඇතුළු වීම වැළැක්වීම සඳහා නැනෝ තාක්ෂණයෙන් නිපදවනු ලැබූ නිෂ්පාදනයකි. නැනෝ සංගත කැඩුණු අස්ථි ප්‍රතිස්ථාපනයට සහ දත් පිරවීම සඳහාද භාවිතා කරයි. නැනෝ සංගත කැඩුණු අස්ථි ප්‍රතිස්ථාපනයට සහ දත් පිරවීම සඳහාද භාවිතා කරයි. ඊළඟ මාතෘකාව මූලික සෛල චිකිත්සාව. ස්ටෙම් සෙල් තෙරපි. මූලික සෛල චිකිත්සාව. එහෙම නැත්නම් ස්ටෙම් සෙල් තෙරපි. ඊට පස්සේ නිර්වචනයක් තියෙනවා. ඒක පාඩම් කරගන්න. මූලික සෛල කියන්නේ විභේදනය නො වූ සෛල වන අතර ඒවාට ඒ ආකාරයෙන්ම සෛල සමූහයක් ඇති කළ හැකි. මූලික සෛල යනු විභේදනය නො වූ. ඒ කියන්නේ හැඩගැසීමක් සිද්ධ නොවිච්ච. මූලික සෛල යනු විභේදනය නො වූ සෛල වන අතර ඒවාට ඒ ආකාරයෙන්ම සෛල සමූහයක් ඇති කළ හැකිය. ඒවාට අනූනනය මගින් සීමා රහිතව විභාජනය විය හැකිය. ඒ කියන්නේ අවම ලෙස සත්වයෙකුගේ ජීවිත කාලය තුලදී මේ අනූනනය මගින් සීමා රහිතව විභාජනය වෙන්න පුළුවන්. අවසානයේදී ඒ සෛල වලට වෙනත් සෛල බවට විශේෂණය වීමේ හැකියාව ඇත. විභාජනය විය නොහැකි විශේෂණය වූ සෛල නැවත නැවත ප්‍රතිස්ථාපනය වන ඕනෑම ස්ථානයකට මූලික සෛල අවශ්‍ය වේ. මූලික සෛල අවශ්‍ය වෙන්නේ විභාජනය විය නොහැකි. විභාජනය වෙන්න බැරි විශේෂණය වූ සෛල නැවත නැවත ප්‍රතිස්ථාපනය වන ඕනෑම ස්ථානයකට මූලික සෛල අවශ්‍ය වේ. මූලික සෛලවලට විභාජනය වීමේ හැකියාව තිබිය යුතු වුවත් ඒවා වේගයෙන් විභාජනය වීම අත්‍යවශ්‍ය නොවේ. මූලික සෛලවලට විභාජනය වීමේ හැකියාව තිබිය යුතු වුවත් ඒවා වේගයෙන් විභාජනය වීම අත්‍යවශ්‍ය නොවේ. ඒ නිසා මූලික සෛල සාමාන්‍යයෙන් විභාජනය වන්නේ සාපේක්ෂව අඩු වේගයකිනි. ඒ නිසා මූලික සෛල සාමාන්‍යයෙන් විභාජනය වෙන්නේ සාපේක්ෂව අඩු වේගයකින්. මූලික සෛල ආකාර දෙකයි. පළවෙනි ආකාරය තමයි කලල මූලික සෛල. දෙවෙනි ආකාරය තමයි පරිණත මූලික සෛල. ඊට පස්සේ ප්‍රධාන මාතෘකාව කලල මූලික සෛල. ඒකේ නිර්වචන තියෙනවා. එක පාඩම් කරගන්න. ශුක්‍රාණුවක් සහ අණ්ඩ සෛලයක් සංසේචනයෙන් පසු සංසේචිත ඩිම්බය යුක්තාණු වල හැඳින්වෙනවා. යුක්තාණුව කියලා කියන්නේ ශුක්‍රාණුවක් සහ අණ්ඩ සෛලයක් සංසේචනයෙන් පසු සංසේචිත ඩිම්බයට තමයි අපි යුක්තාණුව කියලා කියන්නේ. යුක්තාණුව වේගයෙන් විභාජනය වේ. මිනිසාගේ සංසේචනයෙන් දින 5-7 අතර කාලයකට පමණ පසු බෙදෙන සෛල ගොනුව ප්ලාස්ට කෝෂ්ඨය නම් වූ දල වශයෙන් සෛල 100කින් පමණ සමන්විත කුඩා කුහරයකින් සමන්විත සෛල ගොනුවකින් යුත් කලලයක් බවට පත්වේ. බ්ලාස්ට කෝෂ්ඨය දල වශයෙන් මිලිමීටරයකින් 7 එකක් පමණ වූ විෂ්කම්භයකින් යුක්ත වේ. එතකොට අපි මෙන්න මේ බ්ලාස්ට කෝෂ්ඨය ගැන කතා කරා සම්පත් පොතේ 62 වෙනි පිට්ටේ. අපි මානව විකසනය කියන මාතෘකාවට පස්සෙන යුක්තාණුවේ ભેදනය බ්ලාස්ට කෝෂ්ඨයේ සෑදීම හා අධිරෝපණය කියන මාතෘකාව යටතේ.
මම එතන තියෙන ටිකත් මෙතනම පැහැදිලි කරන්නම්. අපි ඊළඟ ඡේදෙත් කියෙව්වට පස්සේ ඊළඟ ඡේදයේ තියෙන්නේ බ්ලාස්ට කෝෂයේ ඇතුළත සෛල 30කින් පමණ සමන්විත කුඩා සෛල ගොනුවක් ඇතුළු සෛල පිඩය නම් වූ ව්‍යුහයක් සාදයි. බ්ලාස්ට කෝෂයේ ඇතුළත සෛල 30කින් පමණ සමන්විත කුඩා සෛල ගොනුවක් ඇතුළු සෛල පිඩය නම් වූ ව්‍යුහයක් සාදයි. මෙය කලල මූලික සෛලවල, ඒ කියන්නේ ES සෛල ඉම්බ්‍රියෝනික් ස්ටෙම් සෙල්ස් වල ප්‍රභවයයි. ඒ කියන්නේ කලල මූලික සෛලවල ප්‍රභවය වෙන්නේ බ්ලාස්ට කෝෂයේ ඇතුළත සෛල 30කින් පමණ සමන්විත කුඩා සෛල ගොනුවක් ඇතුළු සෛල පිඩය කියන ව්‍යුහයක් හඳුනනවා. මෙන්න මේ ඇතුළු සෛල පිඩය කියන ව්‍යුහය තමයි කලල මූලික සෛලවල ප්‍රභවය වෙන්නේ. ඒ කියන්නේ මේ කලල මූලික සෛල වල විශේෂත්වය වන්නේ ඒවා අවසානයේදී මිනිස් දේහය සෑදී ඇති සෛල ආකාර 200කටත් වඩා විභේදනය වීමේ හැකියාව තිබීමයි. මේ නිසා කලල මූලික සෛල ප්ලෝරිපොටන්ට් ලෙස හඳුන්වනු ලැබේ. මේ ප්ලෝරිපොටන්ට් කියන්නේ විවිධාකාරයේ සෛල බවට විකසනය වීමේ විභවයක් සහිත මූලික සෛලවලට. විවිධාකාරයේ සෛල බවට විකසනය වීමට විභවයක් සහිත මූලික සෛලවලට තමයි අපි කියන්නේ ප්ලෝරිපොටන්ට් කියලා. ඊට හේතු වන්නේ ඒවාට විවිධ ආකාරයේ සෛල බවට විකසනය වීමට විභවයක් තිබීමයි. මානව කලල මූලික සෛල විභේදනය නොවූ ප්‍රධාන ලක්ෂණ දෙකකින් යුත් සෛල වේ. මානව කලල මූලික සෛල විභේදනය නොවූ ප්‍රධාන ලක්ෂණ දෙකකින් යුත් සෛල වේ. මෙතන මේ මානව කලල මූලික සෛලවල වරහන් ඇතුළේ දීලා තියෙන්නේ ඒ නමම කෙටි කරලා ඒකේ ඒ නමම ඉංග්‍රීසි වලින් අරන් ඒක කෙටි කරලා human embryonic stem cells කියන එක තමයි මේ මෙතන දීලා තියෙන මානව කලල මූලික සෛල කියන එක ළඟ. මේ මානව කලල මූලික සෛල වලට විභේදනය නොවූ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. අපි බලමු මේ ලක්ෂණ දෙක. මානව කලල මූලික සෛල වලට තවත් මූලික සෛල නිපදවීම සඳහා අසීමාන්තික ලෙස තම සෛල ස්වයං නව්‍යකරණය කළ හැකිය. අසීමාන්තික ලෙස තම සෛල ස්වයං නව්‍යකරණය කළ හැකිය. සුදුසු වර්ධක තත්ත්ව යටතේ මානව කලල මූලික සෛලවලට විශේෂිත කෘත්‍ය සහිත විවිධ ආකාරයේ පරිණත සෛල බවට විභේදනය විය හැකියි. ඒ කියන්නේ මේකේ ලක්ෂණ දෙක අසීමාන්තික ලෙස ස්වයං නව්‍යකරණය සහ පරිණත සෛල බවට විභේදනය. ඔන්න ඔය ලක්ෂණ දෙක තමයි මේ වාක්‍ය දෙකේ කියන්නේ. අපි බලමු දැන් පස්වෙනි පාඩමේ සම්පත් පොතේ 62 වෙනි පිටේ යටතේ තිබ්බ මේකට අදාළ තිබ්බ කරුණු ටික. අපි ඒකේ මේ පාඩමට අදාළ වන ටික විතරක් පැහැදිලි කරගමු. මේකේ තියෙනවා මේ සංසේචනයෙන් පැය 24කට පමණ පසුව යුක්තාණුවේ ભેදන ගණනාවක් ඇති වේ. ඒ කියන්නේ සංසේචනයෙන් පැය 24කට විතර පස්සේ යුක්තාණුවේ ભેදන ගණනාවක් ඇති වෙනවා. අනුනනව විභාජනයේ ශීඝ්‍ර ලෙස බෙදීම සිදුවේ. ඩිම්බ ප්‍රණාලවල ඇති ප්‍රක්ෂම ක්‍රියාකාරීත්වයෙන් හා ක්‍රමාකුංචන චලන මගින් ભેදනය වන යුක්තාණුව ගර්භාෂය කරා රැගෙන යයි. අපිට ඒකේ වැදගත් වෙන්නේ සංසේචනයෙන් පැය 24කට පමණ පස්සේ යුක්තාණුවේ ભેදන ගණනාවක් ඇති වෙනවයි කියන එක. ඊට පස්සේ මේ ભેදන වලින් පස්සේ ඇති වෙන්නේ මොරුලාව. මොරුලාව ඇති වෙන්නේ සංසේචනයෙන් දවස් 3ක් දවස් 4ක් ගියාට පස්සේ තමයි මොරුලාව ඇති වෙන්නේ. ඊට පස්සේ ටික තමයි අපිට මේ පාඩමට වැදගත් වෙන්නේ. මොරුලාව ගර්භාෂික කුහරයේ පාවෙමින් සිට එන්ඩෝමෙට්‍රියමේ ශ්‍රාවයන්ගෙන් පෝෂණය ලබයි. සංසේචනයෙන් දින 5කට පමණ පසුව සෛල බෝලය මැද්දේ තරලය පිරි විශාල කුහරයක් ඇතිවේ. ඒ කුහරය ඇතිවීමත් සමගම ඒ විකසන අවධිය බ්ලාස්ට කෝෂ්ඨය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මොරුලාව අපි බ්ලාස්ට කෝෂ්ඨය කියලා හඳුන්වනවා දවස් 5කට පස්සේ. මෙන්න මේ බ්ලාස්ට කෝෂ්ඨයේ ව්‍යුහය ගත්තොත් මේ බ්ලාස්ට කෝෂයේ තියෙනවා ඇතුළු සෛල පිඩ සහ බ්ලාස්ට සීලම කියලා කොටස් දෙකක්. මේ ඇතුළු සෛල පිඩ සහ බ්ලාස්ට සීලම වට කරලා පෝෂ බ්ලාස්ටය පිහිටනවා. ඇතුළු සෛල පිඩ හා බ්ලාස්ට සීලම වට කරලා පෝෂ බ්ලාස්ටය පිහිටනවා. එතකොට මෙන්න මේ බ්ලාස්ට කෝෂයේ තියෙන ඇතුළු සෛල පිඩ කියන කොටස තමයි අපිට වැදගත් වෙන්නේ කලල මූලික සෛලවලට ප්‍රභවය විදියට. ඇතුළු සෛල පිඩ තමයි වැදගත් වෙන්නේ කලල මූලික සෛලවල ප්‍රභවය විදියට. මේකේ ලස්සන රූප සටහනක් ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම බලා ගන්න පුළුවන්. බ්ලාස්ටොසිස්ට් කියලා සර්ච් කරන්න ස්පෙලිං කියන්න BLASTOCYST. ඒ විදියට ගහන්න. එතකොට මේකේ ලස්සන රූප සටහනක් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට තව පැහැදිලි වෙයි මේකේ මේ පෝෂ බ්ලාස්ටය එහෙම ඊට පස්සේ ඇතුළු සෛල පිඩ බ්ලාස්ට සීලම
අන්නේ තුනම මේ බ්ලාස්ට කෝෂය තුල පිහිටන විදිය. ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ඇතුළු සෛල පිඩ කියන ව්‍යුහයෙන් කලල මූලික සෛල හදනවා කියන එක හොඳට තේරුම් ගන්න. කලල මූලික සෛලවල ප්‍රභවය ඇතුළු සෛල පිඩ කියන එක තේරුම් ගන්න. ඊළඟ මාතෘකාව පරිණත මූලික සෛල. විකසනයෙන් පසු මේ පරිණත මූලික සෛල දේහයේ සෑම තැනකින්ම හමු වේ. පරිණත මූලික සෛල දේහයේ සෑම තැනකින්ම හම්බ වෙනවා. ඊට පස්සේ කලල මූලික සෛල දේහයේ හැම තැනකින්ම හම්බෙන්නේ නැහැ. විකසනයෙන් පසු මේ පරිණත මූලික සෛල දේහයේ සෑම තැනකින්ම හමු වේ. බොහෝ පටකවල පරිණත මූලික සෛල පිහිටයි. අවසානයේ ඇති විවිධ වර්ගවල විශේෂිත සෛල සම්භවය සඳහා විශේෂණය වූ විවිධ ආකාරවල මූලික සෛල ඇත. එබැවින් එක් ආකාරයේ මූලික සෛල නිශ්චිත වූ එක් පටකයක් පිළිසකර කිරීම සඳහා දායක වේ. උදාහරණ අපිචර්මීය මූලික සෛල අපිචර්මය සඳහාද, ආන්ත්‍රික මූලික සෛල ආන්ත්‍රික අපිච්ඡදය සඳහාද, හීමොපොයිටික් මූලික සෛල රුධිරය සඳහාද, ස්නායුක මූලික සෛල මධ්‍ය ස්නායු පද්ධතිය සඳහාද දායක වේ. මූලික සෛල වෙන් කරගෙන රෝපණ මාධ්‍යවල නාලස්තව වගා කළ හැකිය. පරිණත මූලික සෛල දේහයෙන් ඉවත් කර හෝ වගා මාධ්‍යක පවත්වා ගැනීමෙන් හෝ දේහයේ එක් ප්‍රදේශයක සෛල වෙනත් ප්‍රදේශයකට බද්ධ කිරීමෙන් පසු සාමාන්‍යයෙන් ඒවා සම්භවය වූ තත්වයෙන්ම පවතින බව සැලකේ. සම්භවය වූ තත්වයෙන්ම පවතිනවා. මෙමගින් පරිණත මූලික සෛල පටක අලුත් වැඩියා කිරීමේදී යොදා ගැනීම ප්‍රායෝගිකව සීමා කරයි. ඒ කියන්නේ අපි දේහයේ එක ප්‍රදේශයක තියෙන සෛල තවත් ප්‍රදේශයකට ගෙනහිල්ලා ඒ සෛල ඒ ප්‍රදේශයට බද්ධ කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද කලින් ප්‍රදේශයේදී ඒව හැසිරිච්ච විදියට, ඒ කියන්නේ ඒව සම්භවය වෙච්ච විදියටම තමයි අර ප්‍රදේශයේ තියෙන්නේ. කියන්නේ අපිචර්මේ නම් ඒව අපිචර්මයට විශේෂයි, අන්ත්‍රයට නම් අන්ත්‍රයට විශේෂයි. අපිචර්මේව අන්ත්‍රයට ගෙනිච්චයි කියලා ඒවා මේ අර අපිට වැඩක් ගන්න බෑ. ඒවා අන්ත්‍ර සෛල බවට විශේෂණ වීමක් වෙන්නේ නැහැ. ඒක සම්භවය වූ තත්වයෙන්ම තියෙනවා. ඒක නිසා තමයි පරිණත මූලික සෛල පටක අලුත් වැඩියා කිරීමේදී යොදා ගැනීම ප්‍රායෝගිකව සීමා කරන්නේ. ඒක වෙන විදියකින් කිව්වොත් මූලික සෛල වලට විභේදනය වීමේදී නිශ්චිත එක් පටකයක් හෝ කිහිපයක් බවට පමණක් තමයි පත් වෙන්න පුළුවන්. මූලික සෛල වලට විභේදනය වීමේදී නිශ්චිත එක් පටකයක් හෝ කිහිපයක් බවට පමණක් තමයි පත් වෙන්න පුළුවන්. මීට ප්‍රතිවිරුද්ධ ලෙස කලල මූලික සෛල වගා මාධ්‍යක අසීමාන්තිකව ගුණනය වෙමින් තබාගත හැකිය. මීට ප්‍රතිවිරුද්ධ ලෙස කලල මූලික සෛල වගා මාධ්‍යක අසීමාන්තිකව ගුණනය වෙමින් තබාගත හැකිය. එම නිසා විකසන විභවය අසීමාන්තික තත්වයෙන් පවත්වාගත හැකිය. කලල මූලික සෛල බ්ලාස්ට කෝෂ්ඨයට නැවත ඇතුළත් කළහොත් ඒවා කලලයට ඒකාබද්ධ වී දේහයේ සියලු පටක හා සියලු සෛල අතර සෛල ආකාර සෛල බවට පත්විය හැකියි. කියන්නේ ජනක සෛල ඇතුළු කලල මූලික සෛල බ්ලාස්ට කෝෂ්ඨයට නැවත ඇතුල් කරොත්, ඒ කියන්නේ අපි එළියට අරන් ඒවා ආයි ඇතුල් කරොත් ඒවා කලලයට ඒකාබද්ධ වී දේහයේ සියලු පටක හා සියලු සෛල ආකාර සෛල බවට පත්විය හැකියි. යෝග්‍ය වර්ධක තත්ත්වය යටතේ නාලාස්තව මිනිස් කලල මූලික සෛලවලට විශේෂ කෘත්‍ය සහිත විවිධ ආකාරයේ මූලික සෛල බවට විභේදනය විය හැකිය. මිනිසාගේ කලල මූලික සෛල ලබා ගැනීමේදී ආචාර ධර්ම පිළිබඳව සලකා බලයි. මානව කලල මූලික සෛල පිළිබඳ පරීක්ෂණ කිරීම ඉතා විවාදාත්මක වන්නේ ඒවායේ ප්‍රභවය මුල්කාලීන කලලයක් වීම නිසාය. 2006 අවසාන කාලයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුගෙන් ඍජුවම ලබාගත් පරිණත පටක නැවත සැලසුම් කිරීමෙන්, ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුගෙන් ඍජුවම ලබාගත් පරිණත පටක නැවත සැලසුම් කිරීමෙන් ප්ලූරිපෝඩන් මූලික සෛල ව්‍යුත්පන්න කිරීම සාර්ථකව ඔප්පු කර ඇත. ඒ කියන්නේ මේ පරිණත පටක නැවත සැලසුම් කරලා විවිධාකාරයේ සෛල බවට විකසනය වීමට විභවයක් තියෙන මූලික සෛල විදියට ව්‍යුත්පන්න කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේවා ප්‍රේරිත ප්ලූරිපෝටන් මූලික සෛල ලෙස හැඳින්වේ. ඒ කියන්නේ පසුව සිදු කරන ලද ක්‍රියාවක් නිසා තමයි මේක ප්ලූරිපෝටන් තත්ත්වයට පත් වුනේ. ඒ කියන්නේ ඒක නිසා ඒකට ප්‍රේරිත කියලා දානවා. ප්‍රේරිත ප්ලූරිපෝඩන් මූලික සෛල ලෙස හැඳින්වේ. ප්ලූරිපෝඩන් මූලික සෛල වලට අසීමිතව ගුණනය විය හැකි බැවින් පුනර්ජනන වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ ස්ථාපිත වී ඇත. එමෙන්ම ඒවාට දේහයේ ඕනෑම සෛලයක් බවට පත්විය හැකිය.
එතකොට මේ පත් වෙන්න පුළුවන් සෛල මොනවද? නියුරෝන, හෘද පේශී, අග්න්‍යාශික සහ අක්මා සෛල ආදී ඕනෑම සෛලයක් බවට මේවට පත් වෙන්න පුළුවන්. ඒවා නියෝජනය කරනුයේ එකම ප්‍රභවයක සෛල වන අතර හානි වූ හෝ රෝගී වීමෙන් නැති වී ගිය සෛල ප්‍රතිස්ථාපනය කිරීමට භාවිතා කර හැකිය. ඒවා නියෝජනය කරනුයේ එකම ප්‍රභවයක සෛල වන අතර හානි වූ හෝ රෝගී වීමෙන් නැති වී ගිය සෛල ප්‍රතිස්ථාපනය කිරීමට භාවිත කළ හැකිය. පරිණත පටක වලින් ඍජුවම ප්‍රේරිත ප්ලූරිපොටන්ට් මූලික සෛල සම්භවය විය හැකි නිසා කලල අවශ්‍යතාවය මගහරින අතර රෝගියාට ගැළපෙන ආකාරයටම සාදාගත හැකියි. ඒ කියන්නේ අපිට කලලයකින්ම මේ ඒ කියන්නේ කලල මූලික සෛල අපිට ගන්න ඕනේ නැහැ. ඒක ආචාර ධර්ම සම්බන්ධ ප්‍රශ්න නිසා අපිට පුළුවන් ඒ රෝගියාගෙන්ම පරිණත පටකයක් අරගෙන ඒක ප්‍රේරණය කරන්න ප්ලූරිපොටන්ට් මූලික සෛල බවට. එතකොට අපිට ඒ රෝගියාටම ගැළපෙන ආකාරයට ඒ අදාළ ශරීර කොටස හරි ඒකට අදාළ ඒ සෛල වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතන තියෙන දුර්වල සෛල ඉවත් කරලා හොඳ ඒවා ගුණනය කරලා එතෙන්ටම දාන්න පුළුවන්. රෝගියාට ගැළපෙන ආකාරයටම සාදාගත හැකියි කියලා කියන්නේ ඒකට. ඉන් අදහස් වන්නේ සෑම පුද්ගලයෙකුටම තමුන්ගේම ප්ලූරිපොටන්ට් මූලික සෛල එකතුවක් කියන්නේ ස්ටෙම් සෙල් ලයින් එකක් පවත්වා ගන්න පුළුවන්. සෑම පුද්ගලයෙකුටම තමන්ගේම ප්ලූරිපොටන්ට් මූලික සෛල එකතුවක් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේකෙදි අපි තව පොයින්ට් එකක් තියෙනවා. කලල මූලික සෛල වගේම පරිණත මූලික සෛලත් නාලාස්ත වගා කරන්න පුළුවන්. කලල මූලික සෛල මෙන්ම පරිණත මූලික සෛලද නාලාස්ත වගා කළ හැකිය. ඊළඟ මාතෘකාව මූලික සෛලවල භාවිත. නිරෝගී පටක වවා ඒවා පිළිබඳව අධ්‍යයනයෙන් උපත් ආබාධ හඳුනා ගැනීම හා ඒවාට ප්‍රතිකර්ම කිරීමේ සිට ජාන චිකිත්සාවේදී ජාන සැපයුම සඳහා ජාන වෙනස් කිරීම දක්වා මූලික සෛල භාවිතා කිරීමට ඇති විභවය දක්වා විහිදේ. හානි වූ හෘද පේශී හා හානි වූ සුසුම්නා ස්නායු වැනි පටක පිළිසකර කිරීම සඳහා පටක ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් විද්‍යාගාර තුලදී පූර්ණ නවපටක නිර්මාණය මෙහි තවත් භාවිතයකි. ගැළපෙන ප්‍රතිශක්තීකරණයක් ඇති නිරෝගී දායකයෙකුගේ ඇටමිදුළු වලින් ලබාගත් රුධිර මූලික සෛල ලියුකේමියා රෝගීන්ගේ ඇටමිදුළු ප්‍රතිපූර්ණය සඳහා යොදාගත හැකිය. ආඝාතය, හෘද රෝග, පාකින්සන් රෝගය, ඇල්ෂයිමර් රෝගය, දියවැඩියාව සහ තවත් රෝග සඳහා ප්‍රතිකාර වැඩි දියුණු කිරීම සඳහා මූලික සෛල තාක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඊළඟ මාතෘකාව මානව ගෙනෝම ව්‍යාපෘතිය. පසුගිය දශක දෙකේදී ජීව විද්‍යා විෂය ශාස්ත්‍රයේ කේන්ද්‍රය වූයේ මානව ගෙනෝම ව්‍යාපෘතියයි. එසේම එය තවත් වසර ගණනාවක් සඳහාම කේන්ද්‍රගත අවධානය අඛණ්ඩව ලබා ගන්නා ශාස්ත්‍රයකි. සෑම වර්ණ දේහයකම මානව ජාන හඳුනා ගැනීමට ගෝලීය වශයෙන් ගන්නා ලද උත්සාහයකි. සෑම වර්ණ දේහයකම මානව ජාන හඳුනා ගැනීමට ගෝලීය වශයෙන් ගන්නා ලද උත්සාහයකි. මානව ගෙනෝම් ව්‍යාපෘතිය යනු මානව ජානවල පිහිටීම හා කෘත්‍ය හඳුනා ගැනීමට ගන්නා වෑයමකි. මානව ගෙනෝම ව්‍යාපෘතිය යනු මානව ජානවල පිහිටීම හා කෘත්‍ය හඳුනා ගැනීමට ගන්නා වෑයමකි. ආරම්භයේදී මෙය අවුරුදු 13ක ව්‍යාපෘතියක් වූ අතර කියන්නේ 1990 2003 කාල සීමාව අතර ව්‍යාපෘතියක් වූ අතර සම්බන්ධීකරණය කරනු ලැබුවේ US Department of Energy and the National Institute of Health මගිනි. අතිරේක දායකත්වයේ ප්‍රධාන වශයෙන් එක්සත් රාජධානිය ජපානය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය යන රටවල් වලින්ද ලබා දී ඇත. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ අංක 1 මානව ගෙනෝමයේ සියලු ජාන ආසන්න වශයෙන් ප්‍රෝටීන වලට කේත් සපයන ජාන 20000ම හඳුනා ගැනීම. මානව ගෙනෝමයේ සියලු ජාන හඳුනා ගැනීම. 2 මානව DNA සෑදී ඇති මිලියනයක් වූ රසායනික භස්ම යුගල අණුපිළිවෙල තීරණය කිරීම. 3 පරිගණක දත්ත ගබඩාවක තොරතුරු ගබඩා කිරීම. 4 දත්ත විශ්ලේෂණය සඳහා ආම්පාන වැඩි දියුණු කිරීම. 5 පෞද්ගලික අංශය වෙත අදාළ තාක්ෂණය පැවරීම. 6 ව්‍යාපෘතිය නිසා පැන නගින ආචාර ධර්ම හා සම්බන්ධ නීතිමය හා සමාජමය ගැටලු පිළිබඳ කතා කිරීම. මානව ගෙනෝම් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු 6යි. මානව ගෙනෝමයේ සියලු ජාන හඳුනා ගැනීම, මානව DNA සෑදී ඇති මිලියනයක් වූ රසායනික භස්ම යුගල
පුද්ගල අනුපිළිවෙල තීරණය කිරීම, පරිණත දත්ත ගබඩාවක තොරතුරු ගබඩා කිරීම, දත්ත විශ්ලේෂණය සඳහා ආම්පාන වැඩි දියුණු කිරීම, පෞද්ගලික අංශය වෙත අදාළ තාක්ෂණය පැවරීම, ව්‍යාපෘතිය නිසා පැන නගින ආචාර ධර්ම හා සම්බන්ධ නීතිමය සහ සමාජමය ගැටලු පිළිබඳ කතා කිරීම. 2004 වර්ෂයේදී මානව ගෙනෝමයේ අනුපිළිවෙල පිළිබඳ ප්‍රකාශිත ප්‍රධාන ගුණාත්මක තක්සේරුවකින් දැක්වෙන පරිදි 99%ක නිර්වද්‍යතාවයක් 92%කට වඩා වැඩි වූ නියැදීම් වලින් ලබා ඇත. 99%ක නිර්වද්‍යතාවයක් 92%කට වඩා වැඩි වූ නියැදීම් වලින් ලබාගෙන ඇත. The Genome Reference Consortium නම් අන්තර්ජාතික සාමූහික වූ ශාස්ත්‍රීය සහ පරීක්ෂණ ආයතනය GRC. The Genome Reference Consortium GRC නම් අන්තර්ජාතික සාමූහික වූ ශාස්ත්‍රීය සහ පරීක්ෂණ ආයතනය ගෙනෝමේ සිතියම් ගත කිරීම මැපිං ප්‍රවීණයන් සමග මානව ගෙනෝම ව්‍යාපෘතියකින් ලද දත්ත තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටි. මානව ගෙනෝමයේ අනුපිළිවෙල සකස් කිරීම බොහෝ ශේෂ්ත්‍රවලට වාසි සහගත වන අතර අනුක වෛද්‍ය විද්‍යාවේ සිට මානව පරිණාමය දක්වාම බලපැවැත්වේ. අනුක වෛද්‍ය විද්‍යාවේ සිට මානව පරිණාමය දක්වාම බලපැවැත්වේ. මේවායින් සමහරක් නම් ඇතැම් රෝගවල වැඩි දියුණු කරන ලද රෝග විනිශ්චය, විවිධ පිළිකා වර්ග හා බැඳි විකෘති හඳුනා ගැනීම, ඖෂධ නිර්මාණය හා එම ඖෂධවල බලපෑම් පිළිබඳ වඩා නිවැරදි ලෙස පුරෝකථනය කිරීම, ජාන චිකිත්සාව හා ඖෂධ පාලන පද්ධති සඳහා මානව පරිණාම අධ්‍යයනය හා මානව විද්‍යාව වේ. ඇතැම් රෝගවල වැඩි දියුණු කරන ලද රෝග විනිශ්චය, විවිධ පිළිකා වර්ග හා බැඳි විකෘති හඳුනා ගැනීම, ඖෂධ නිර්මාණය හා එම ඖෂධවල බලපෑම් පිළිබඳ වඩා නිවැරදි ලෙස පුරෝකථනය කිරීම, ජාන චිකිත්සාව හා ඖෂධ පාලන පද්ධති සඳහා මානව පරිණාම අධ්‍යයනය හා මානව විද්‍යාව වේ. අනෙක් යෝජනා වී ඇති ප්‍රයෝජනය වන්නේ DNA වලට අදාළ නිෂ්පාදන ඇති කිරීමට ගෙනෝමය හා සම්බන්ධ පරීක්ෂණයි. අනෙක් යෝජනා වී ඇති ප්‍රයෝජනය වන්නේ DNA වලට අදාළ නිෂ්පාදන ඇති කිරීමට ගෙනෝමය හා සම්බන්ධ පරීක්ෂණයි. එමගින් විශාල ධනයක් උපයාගත හැකියි. මානව ගෙනෝම ව්‍යාපෘතිය සහ ස්ටිචියා කෝලි, ඊස්ට්, මියන්, ඇරබිඩොප්සිස් තාලියානා සහ වී වැනි අනෙකුත් ගෙනෝම ව්‍යාපෘති දැනටමත් සම්පූර්ණ කර ඇත. සම්පූර්ණ කරලා තියෙන ගෙනෝම ව්‍යාපෘතිය යටතට මානව ගෙනෝම ව්‍යාපෘතිය වගේම ස්ටිචියා කෝලි, ඊස්ට්, මියන්, ඇරබිඩොප්සිස් තාලියානා සහ වී වැනි අනෙකුත් ගෙනෝම ව්‍යාපෘති දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා. මේ නිසා මානව සෛලවල අණුක ක්‍රියාකාරකම් වල සම්පූර්ණ විස්තරයක් කිරීමේ මාර්ගයක් සහ ඒ ක්‍රියාකාරකම් පාලනය කරන ක්‍රමවල විධිවලට මේ විවෘතව ඇත. අණුක ජීව විද්‍යාව සහ ප්‍රවේණියට පමණක් නොම ජීව රසායන විද්‍යාව, සෛල විද්‍යාව සහ කායික විද්‍යාව වර්තමානයේදී අණුක ජීව විද්‍යාවන් ලෙස විස්තර කරයි. අණුක ජීව විද්‍යාවන් විදිහට වර්තමානයේදී විස්තර කරනවා ජීව රසායන විද්‍යාව, සෛල විද්‍යාව කියන විෂයනුත්. ගෙනෝම ව්‍යාපෘතියේ දැනට අනුමාන කිරීම පමණක් කළ හැකි අමතර වාසිද ඇත. මානව ගෙනෝමයේ අනෙකුත් බොහෝ ජීවීන්ගේ ගෙනෝමයට පොදු වන බවට සාක්ෂි ඇත. මානව ගෙනෝමය අනෙකුත් බොහෝ ජීවීන්ගේ ගෙනෝමයට පොදු වන බවට සාක්ෂි ඇත. කලාතුරකින් සමහර අන්තර්ජාන DNA ආසන්නව ඇති ජාන පාලනය කිරීමට ක්‍රියා කරන අතර ඒ හැර බොහෝ අන්තර්ජාන DNA වලට කෘත්‍යයක් නැති බව විශ්වාස කරයි. මේක 7 වෙනි පාඩමේ මේ ගැන පැහැදිලිව විස්තර කරනවා මේ අන්තර්ජාන DNA වලට කෘත්‍යයක් නැහැ කියලා. කලාතුරකින් සමහර අන්තර්ජාන DNA ඒ කියන්නේ ඉන්ටර්ජෙනික් DNA ආසන්නව ඇති ජාන පාලනය කිරීමට ක්‍රියා කරන අතර ඒ හැර බොහෝ අන්තර්ජාන DNA වලට කෘත්‍යයක් නැති බව විශ්වාස කරයි. අන්තර්ජාන DNA වලට කෘත්‍යයක් තිබේද? නැතිනම් වර්තමානයේ අපට ග්‍රහණය කර ගැනීමට අපහසුද? ඒවා පිළිබඳ දැනුම ඉතා අඩුවද ඒවාට යාමක ක්‍රියාකාරීත්වයක් ඇති බව විශ්වාස කරයි. විවිධ ගෙනෝමවල අන්තර්ජාන DNA සංවිධානය වී ඇති ආකාරය පිළිබඳ පූර්ණ විස්තරයක් ලබා ගැනීමට හැකියාව ලබා ගැනීම මෙහි ප්‍රධාන පියවරයි. එවිට විවිධ ගෙනෝම්වල ඇති පොදු ගුණාංගයන් මගින් සමහර හෝ සියලුම අනුපිළිවෙල කෘත්‍යයන් හඳුනාගත හැකිය. එතකොට අපි මෙතන ගෙනෝමය කියලා අදහස් කරන්නේ දේහයේ තියෙන මුළු වර්ණ දේහවල එකතුවට. දේහයේ තියෙන මුළු වර්ණ දේහවල එකතුවට තමයි ගෙනෝමය කියලා කියන්නේ. ඒක අමතර පොයින්ට් එකක් විදිහට ඕනනම් ලියා ගන්න. මෙතනින් 10 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි.